ශ්‍රී ලංකීය වංශ කතාව තුළ මේ කලා හිත අත්වෝනේ. බුදුන් දෙසූ දහම නිසාම මම තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ප්‍රධාන විධායකවරයා සිනමා පටය අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන මහතාද එහි තාක්ෂණික ශිල්පී නියෝජනය වෙනුවෙන් මේ ධර්ම යුද්ධය සිනමා පටය වෙනුවෙන් ආරාධනා කරනවා. ධර්මශය 3 සිනමා පටයේ රේක ආලෝකී කරනවා අපේ ධර්ම යුද්ධය Dia pasti dia ada. Dan mata umrah kan? Panggilan kita lah mati. Ini naga sinema sampai. සිනමා පටය තිරගත වීම ආරම්භ කළ මොහොතේ ඔබට දන්නා කියන කෙනෙක්ට මම හිතුවා මේ උත්සව සභාව පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායකයෙක් අපි යෝග්‍යත් මේ වගේම තාමස් දුම්පුටින් මේ කටයුතු කරන්නේ ඒ ප්‍රතිඵලය අපි අපේ අදහස මුලින්ම ආවේ අපි හැමෝම දන්නවා මේ व्यापार के समूह एक समाजिक कैपिटल महाराजा ශ්‍රී ලාංකික ජනතාවට පිළිගත මුලින්ම ආන්තික සිනමාව තුළ ඇතිවෙච්ච ප්‍රබෝධය මේ චිත්‍රපටයේ නිකුත් වෙච්ච දවස්වලම චෙන්නයි වල මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ කොහෙද කියලා මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ සිනමා ශාලා 3ක පමණයි. දැන් පෙන්නුව අපිට 5000ක්වත් පෙන්න ගන්න බෑ. අන්තිමට එක දුරු කෙනෙක් එතුමාට අපිට දෙන නායකත්වය ආශිර්වාදය තාමත්ම ගෞරවය යුතු ආදායමක් ඉපෙව්වා. මේ ආදායමෙන් 50% කොටසක් සම්පූර්ණ දිනුව ඇතුළත. අප දන්නවා ධර්ම යුද්ධය දෙක චිත්‍රපටය නෙවෙයි. ඒක ඇත්තටම ලාභ ගිණුම් හදලා වෙනත් අධ්‍යාපන විදිහට අපිත් එක්ක අත්වැල් ගන්න. සිනමා පටය ඔහු ලබාගත් අභියෝගය හරි සංවේගයක් මේ වෙලාවේ අපි මාතෘකාවේ තිබෙන පුද්ගලයෙකුට සනාගයක් නවරව කාලා මෙවැනි තම ස්වාමි පුත්‍රයාගේ සියලු අභියෝග වලට අපිට ඒ විදිහට දැක්ක දාන්න Nadia, I වංගන කෞශල්‍යයෙන් ධර්ම යුද්ධය දෙක සිනමා පටයට ගෙවනවා. අපිත් එක්ක අත්දැක ගන්න වංගන ශිල්පීන් නිසා තුනත් ඒ කියන්නේ මිනිස්සු දැන්ටමත් අපි කිව්වම තුන කරනවා කියලා ඒ කියන්නේ බලන්න දැන්ටමත් පොලි ඒක සම්පූර්ණයෙන්ම අවුට්ටර්න් එකක් වෙන ගාන චරිතයක් බවට පත් වෙනවා කියලා ආරංචි. ඒක දෙකේ තමයි
ධර්මයේ දෙකේ ප්‍රේක්ෂකවරුන් ධර්මයේ කොහේදී ආරාධනා කළා. ඒකේ මම කල්පනා කළේ ඕගොල්ලෝගේ සුභාසිත දෙන්නේ මේ පරිදි තමයි මම කොච්චර ලොකු භාගයක්ද ඒ අභියෝගයට තමයි සුලෙත්ගෙන් තමයි අහන්න ඕනේ සුලෙත්තුවේ අප්නා එකතු වෙලා තමයි දැන් මිස් දිනෝජයකට මේ පාර කොහොමද කියන්න බලාගෙන ඉන්නේ අපි. ගිය පාර පොඩ්ඩකින් මිස් වුණා. මේ පාර ඉච්ච ඔයාගේ නෙමෙයි පිළිහණයක් පාරමී චිත්‍රපටයක් ඒ වගේ දෙවෙනි චිත්‍රපටයක් ඒ වගේ මම හිතනවා තුන්වෙනි චිත්‍රපටියත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතට නොමතන මතක කරත් ඉතිරි කරන චිත්‍රපටයේ ප්‍රේක්ෂකයන් අපිට ගන්න දෙයක් කොහොමද? නිර්මාණකරුවෝ නායකයෝ ඉන්නකොට ඒ මට ලොකු ශාසිකයාට බොහෝ ස්තුති වෙනවා. ඒක නෑ පිළිවෙල ගොඩක් කිව්වා ප්‍රශ්න වුණා. ඔක්කොසරින් දෙක ආසාවෙන් මේ පවුල දෙකේ ඉඳලා ධර්ම යුද්ධයේ කියන ධර්මයකට වගේ මට සන්තෝෂයි. මගේටම එකයි දෙකයි වෙන්නේ. ධර්ම යුද්ධයේ දෙක මේක හරියටම ඉස්ස ගන්න බෑ. මම කියන්නේ කිසිම විශ්වාසයක් කරගන්න අඳින්න මම හිතන්නේ මේකත් මම සෞඛ්‍යනේ බය වෙන්නේ. මේ චිත්‍රපටියේ හරිම ලස්සනම ගලන්දරකින් මේ සිද්ධිය දැක්කේ මම තමයි මේක ඇත්තටම හීරෝ. මම තමයි මේ කතන්දරේ දැක්කේ මේ මිනිස්සු හොරෙක් කියලා. මේ චිත්‍රපටිය ඇතුලේ පිටපොතේ මෙයා හොඳ කරනවා සෞඛ්‍ය කරනවා මාන වෙනස් ඒක චිත්‍රපටයේ වගේ තුන චිත්‍රපටයේ අපි සාර්ථක ගමන ඉස්සරහට යනවා කියන ප්‍රතිඥාව විශ්වාසය කරන්න ස්තුතිවන්ත වෙනවා අපි මේ දක්වා කරපු නිෂ්පාදනය
ස්පෙස් අලු මොකද වෙන්නේ කියලා. මේ පාර නම් විමල්ලයට බේරෙන්න දෙන්නේ බලමු.